මෙතන තමයි අපිට සද්දයක් ආවේ අර ඉස්සලා උඩින් එද්දි යාළුවනේ මේක ගොරට යන්නේ වතුර පාර මේක යන්නේ කළුදිය වලට අපි පහළට යන්න ඕන තව ගොඩක් පහළ පොඩ්ඩක් මම ගලක් උඩට වෙලා පොඩි අවධානයක් ගත්තා ගිහිල්ලා බලමු යාළුවනේ පහළ කළුදිය වලට කොහොමද ලොකේෂන් එක කියලා බලන්න. සුබ දවසක් ඒවා යාළුවනේ සීලම දෙනාට අද අපි ඇවිල්ලා ඉන්නේ තොටුපළක් ගාවට මේක යාළුවනේ උරුබොකෝ ඔය ඒ උරුබොකෝ ඔය පහළම තියෙන යාළුවනේ වලක් ගැඹුරුම වලක් ඒකට ගමේ අය නම් කියන්නේ කළුදිය වල කියලා කිඹුල්ලුත් ඉන්නවා මේ ගඟේ බිලි ගන්නවා යාළුවනේ මේ ගඟ වාර්ෂිකව එක්කෙනෙක් අනිවාර්යෙන් බිලි ගන්න ගඟක් තමයි මේ උරුබොකෝ කියන්නේ. අපි ගිහිල්ලා බලමු යාළුවනේ පහළට කොහොමද ලොකේෂන් එක කියලා බලන්න. හරි යාළුවනේ අපි ගමන පටන් ගත්තා. මාර ලොකේෂන් එකක් තියෙන පාර නම් පොඩ්ඩක් අවුල් ඒ වුණාට ලස්සනයි. ගඟේ සද්දෙත් ඇහෙනවා. මේ හරි ගොඩක් කැලෑව තියෙන හින්දා ඌරෝ ඉන්නත් ඉඩ තියෙනවා. කිඹුල්ලුත් ඉන්න හින්දා උදේ අපි යන්නේ. කිඹුල්ලුත් ගොඩ අවුවත් අපි ඉන්නේ ඇවිල්ලා ඉන්න ඉඩ තියෙනවා. ඒක හින්දා පරිස්සමෙන් මේ යන්. බලමු ඉස්සරහට පොඩි වංගුවකුත් තියෙනවා. ගඟ මේ හරිය නම් නිසලයි යාළුවනේ. ඒනට භයානකයි වගේ. මේ හරිය ලොකු බූර්ත ගහක් වගේ තියෙනවා. මාර මට හිතෙන්නේ මාර ගහක්. මේ හරිය නිසලයි වගේ තියෙන්නේ අනිවාර්යෙන් ගඟ ජඹුර ඇති. යන් යාළුවනේ ඉස්සරහටම මේ හරිය උඩමඩුරුකුත් තියෙනවා. ගඟේ අසිරිය නම් ගොඩක්ම ගෙන දෙන්නේ මේ වගේ ගස්වැල් වලින්. හුලං හමන වෙලාවට මේ සිලිසිලි සද්දයක් එන ඔයාලට ඕන දවසක අත් ඉඳලා ඇති වගේ දේවල්. ගඟේ පොඩ්ඩක් මේ හරිය නම් බෑවුමක් වගේ තියෙන්නේ. ලොකු සද්දයක් එනවා යාළුවනේ. ගඟේ මට හිතෙන්නේ දියැලක ස්වරූපයක් තමයි පිස්සෙන්නේ හාට. අපි කොකට තෙන්ද බැලලා බලමු කොහොමද ලොකේෂන් එක කියලා. ගොඩක් වාහන වගේ නම් ඇවිල්ලා නැහැ යාළුවනේ මේ ගඟ දිගේ. අඩිපාරක් තියෙන්නේ. මට හිතෙන්නේ ගමේ අය අයිදු පාරක් වෙන්නේ නැති. එහා ගඟේ ගොඩ නම් යාළුවනේ ලොකු ඝන කැලෑව. මට හිතෙන්නේ ලොකු වදුලක් තියෙන්නේ. පාරක්වත් නැහැ වෙන්න. ගෙවල් කොහොමඩවත් නැහැ මේ හරියේ. ඔය මං කිව්වා දියැලක සද්දයක් එනවා කියලා මේක තමයි. ඇත්තටම ලස්සනයි. අපි එතෙන්ට ගිහිල්ලා බලමු පොඩ්ඩක් කොහොමද කියලා බලන්න. මෙන්න මෙතනින් පොඩි පාරක් තියෙනවා යන්න. මට හිතුම් තොටුපළක්ද මන්ද නාම ස්වරූපයක් නම් මේ කට්ටිය. කිඹුල්ලු ඉන්නවත් දන්නේ නැහැ. පොඩ්ඩක් විපරම් කරලා ගියොත් හොඳයි මේ හරිය ඉඳන්. අවුලක් වගේ නැහැ. කැලෑවත් එක්ක මෙතෙන්ට යන්න තමයි පොඩ්ඩක් අමාරු. වතුර නම් පොඩ්ඩක් වැඩි වගේ යාළුවනේ. වැහපුනින්ද මේ ගඟත් බොර වෙලා තියෙන්නේ. මෙතන යාළුවනේ කැලෑවක් තියෙන්නේ. මට හිතෙන්නේ ගඟේ මේ ගලන කාලෙට මේ රොම් මඩ වගේ ඇවිල්ලා ගොඩක්ම මේ මඩ සහිත මසක් තියෙන්නේ. එරෙනවා කකුල් වලට. මෙතන ලොකු ගල් පර්වත ටිකක් තියෙනවා. ඒකෙන් තමයි මට හිතෙන්නේ ගොඩක්ම ලස්සන වෙන්නේ වතුර වල වැදිලා. වතුර ගල් වල වැදිලා ලස්සනට මේ පහළට ගලන්නේ මේ ගල් වලින් තමයි.
මෙතන හරියට පාරක් නැති හින්දා යාළුවනේ ගඟේ උඩට එන්නත් අමාරුයි. ඉස්සනවා DSL කාලා තියෙන්නේ. මේ රොම්මඩේ ගහලා තියෙන මේ කණ්ඩි වලට. ඒකයි ගොඩක්ම අමාරු. මේ ගස් හොඳට හැදෙනවා යාළුවනේ. මේ කෝර මඩ හිටින්නේ ඇවිල්ලා වැදිලා නතර වෙන්නේ කොළරොඩුත් එක්ක. අර ඉස්සෙල්ලා නම් තිබුණ ලොකු මාර ගහ. ඒ වගේ ගස් පල්ලෙහාට ගොඩක් තියෙනවා. කොහොමත් ගම් ඉරු දෙපැත්ත සම්පෝෂිතයි. හැබැයි ලොකු ගැල්මවල් වලින් ගස් ගලවා වැටීම කාදෙන වීම නම් ගොඩක් සිද්ධ වෙනවා ගම් ඉරු වලට. ඒක ලොකු අපරාධයක් වෙනවා. ගංගා වැව් ගොඩ වෙන්න ඒ වගේ දේවල් වෙන්නේ මේ ඉරු හොදන් ගිහිල්ලා රොම්මඩ ගසාගෙන ගිහිල්ලා වැව්වෙම ගොඩක් පිරෙනව මඩ වලින්. ලොකු සැඩපහරක් යාළුවනේ. ඒ හරියෙන් නම් යනවා. පල්ලෙහාට ගිහින් බලමු කොහොමද කියලා. මෙතන විතරයි ලොකු සද්දයක් තියෙන්නේ. මේ අඩිපාර තියෙන හින්දා මේ වීඩියෝ කරගන්න ඇත්තටම පහසු වෙනවා. නැත්තම් අපිට ගඟ දිගේ තමයි යන්න වෙන්නේ. කොහොමදවත් කරන්න බෑ ඒක. මේ වගේ ගල් රෑනවල් තියෙන හින්දා ඔරුවකින්වත් යන්න බෑ. ගමේ අය නම් කිව්වේ මේ කළු දියවලේ එහෙම ඉස්සර ඔරු තිබ්බා කියලා. එතනින් පහළ නම් මුර්ගල ජලාශයට තමයි මේ ගඟ ගිහිල්ලා වැටෙන්නේ. මේ ජලාශය හරියනම් උඩහට තියෙනවා ඔරු දීවරයොන්ගේ. ඒ වගේම යාළුවනේ ලොකු ගහක් කඩන් වැටලා තියෙනවා. මට හිතෙන්නේ කුඹුක් ගහක් වෙන්නේ නැති. මං කිව්වේ මේ ගඟ ටිකක් දරුණුයි. 2003 දී වගේ මට හිතෙන්නේ 2006 දීද මන්දා ගොඩක් යට වුණා කටුවන නගරෙත් එක්කම. ඒ වගේ ලොකු ගැල්මවල් ආවහම මේ වගේ කුඹුක් ගස් පවා ගලවගෙන හා වෙලා එනවා කියලා කියනවා ගමේ අය. ඕවා මේ ටිකක් පාලම් වලට තමයි යාළුවනේ ගොඩක්ම අවිහිර වෙන්නේ. ඕ වගේ ගහක් ගලවගෙන පාලමකට හිර වුණාම මේ පිටාර ගලනවා පාලම. මෙතන යාළුවනේ ගොඩක්ම කාදෙනලා කණ්ඩිය ගොඩාක් යටයි. ගොඩක්ම අවදානම් මේ වගේ තැන්. මේ වගේ අර වැව පිරෙන කාලෙට මේ හරියටම ජලය රැස් වෙලා මේක ලොකු වලක් වලටපත් වෙනවා. එහෙම කියනවා ගමේ අය. එතකොට යාළුවනේ මේ හරියට ඔරු පවා එනවා. කිඹුල්ලුත් එන්න ඉඩ තියෙනවා. ලොකු කිඹුල්ලු පොඩි කිඹුල්ලු නම් කොහොමත් ඉන්නවා කියලා තමයි කියන්නේ. මේ වගේ ගොඩ කාලේ තියෙනකොට ගඟ ඉවුරු හොදගෙන ගිහිල්ලා ලොකු වලවල් බවට පත් වෙලා තියෙනවා. කාදෙන වීමත් එක්කම අපි ගිහිල්ලා බලමු යාළුවනේ. ගොඩක් යන්න තියෙනවා. මේ හරියෙන් අපි වීඩියෝ එක ස්ටොප් කරලා තව ගොඩක් පහළට ගිහිල්ලා ආයෙ වීඩියෝ එකක් දාන්නම්. යාළුවනේ මගදී අපිට තව දර්ශනයක් හම්බුණා. ඒගොඩ ගඟින් එහා පැත්තේ පොඩි වතුර පාරක් වටනවා යාළුවනේ ගඟට. මට හිතෙන උල්පතක් වෙන්නේ නැති බිබුලක් වගේ. එහා පැත්තට යන්න විදියක් නැහැ ඇත්තටම. නැත්තම් ওই පාර දිගේ ටිකක් යන්න තිබ්බා. එහා ඝන කැලෑවක් ඉඳ උල්පතක් වෙන්නේ නැති අනිවාර්යෙන්ම. අපි බලමු පහලත් ඔය වගේ දේවල් හම්බෙයි. ගිහිල්ලා බලමු. අපි යාළුවනේ ගඟ පොඩ්ඩක් ඈතට වුණා. පාර උඩහින් වැටලා තියෙන්නේ. ඝන කැලෑවත් එක්ක ගඟ ගාවින්ම යන්න බෑ. පොඩ්ඩක් ඝන කැලෑවකුත් තියෙනවා. ඒ වගේම යාළුවනේ ඇත්තටම මං කිව්වේ ඌරෝ වාසය කරපු තැනක් තමයි මේ. මෙතන ගොඩක් දවස් රැඳිලා තිබෙන තැනක් තමයි මේ පේන්නේ. ඌරෝ මේ වගේ තැන්වල තමයි උන් අර läගලා ඉන්නවා කියන්නේ. මුළු රැයක් දෙකක් විතර වුණා උන් ඉන්නවා මේ වගේ තැන්වල. උන්ට හිතෙනවා නම් මෙතන හොඳයි කියලා. ගඟටත් ආසන්න හින්දා මට හිතෙන්නේ ඉන්නේ නැති උන්. ඒ කියන්නේ පොඩි අවදානමක් තියෙනවා. පහලට ගිහිල්ලා බලමු. කවුරුවත් හම්බුනේ නැහැ. ගඟේ නාන අයවත් නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අඩි පාර තියෙන හින්දා බය වෙන්න දෙයක්වත් නැහැ.
මේ හරි ඇත්තටම නම් නිකන් හරි භයානක ෆීලින් එකක් දැනෙනවා. අඳුරක් වැඩි. අපි ගිහිල්ලා බලමු ගඟ තව ටිකක් එහාට යද්දි අපිට හම්බෙයි. ඇත්තටම පහළට පේනවා. ගිහිල්ලා බලමු අපි. පහළකින් අපි තව වීඩියෝ එකක් දාන්න. යාළුවනේ දුර්ලභ දර්ශනයක් පේනවා. මොකෙද්ද කියලා හිතා ගන්න අමාරුයි. උඩහින් කොච්චර ගැස්මට ආවත් යාළුවනේ මේ හරියේ ගොඩක්ම නිසල්මන්. කිසිම සද්දයක් නැහැ. ගම් ගල්නවදවත් කියලා හිතා ගන්න බෑ. වටේ නම් ලොකු දැවැන්ත උඩටම දැවැන්ත රුක්ෂේම ගොඩක් වැඩිලා තියෙනවා. මේ පැත්තත් එහෙමයි. මේ හරියනම් ජනාවාසයක් ඇත්තටම නැහැ. ජනප්‍රවාදවල නම් තියෙනවා යාළුවනේ කළුදිය වලේ මේ නිදන් තියෙනවා. ඒකේ නිදන් ආන්දෙක් ඉඳලා ගමේ අය ඒ නිදන් ආන්දව මරලා ආහාරයට අරන් තියෙනවා. ආහාරයට ගත්ත කට්ටිය ඒ මුළු ගමම දැනට ජනාවාස වලින් තොර වෙලා ඒ ගමටම දුර්භීක්ෂයක් වගේ ඇවිල්ලා ඒ ගමේ සියලුම දෙනා මැරිලා තියෙනවා. ඒ ජනප්‍රවාදවල කියන්නේ යාළුවනේ වලගම්බා රජතුමාගේ කළුදිය වලේ තියෙන නිදන් ආරක්ෂා කරපු නිදන් ආඳව ආහාරයට ගත්ත හින්දා ඒ ගමේ අය සියලුම දෙනා මරණයටපත් උනායි කියලා. අපි ගිහිල්ලා බලමු යාළුවනේ ගල්තලාවත්. ඒ ගල්තලාවේ යට වලගම්බා රජුරෝ විසින් තැන්පත් කරපු රත්තරන් ඇඳක් තියෙනවා කියලා කියනවා. ඇත්තටම සලකුණුවත් මොනවත් මට කාගෙන්වත් අහගන්නත් බැරි වුණා. අපි ගිහිල්ලා බලමු චෙක් කරලා මොනවද තියෙන්නේ. ඒ වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලමු. දැන් නම් කළු දේවල් ටිකක් ළඟයි යාළුවනේ. ඒ වුණාට මේ හරින් යද්දි ගොඩක් අඳුරුයි භයානකයි වගේ. කුරුල්ලෙක්වත් කෑ ගහන්නේ. ඒ කියන්නේ භයානකම ගොඩක් තියෙනවා. කුරුල්ලවත් අවදානම් තැන් වල ඉන්නේ. කිඹුල්ලෝ එහෙම ගොඩට ඇවිල්ලා ඉන්න ඉඩ තියෙනවා. අපි කිඹුල්ලෙක් දැක්කොත් අනිවාර්යෙන් වීඩියෝ කරගන්නවා. දුවන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. අපි ආව යාළුවනේ ගොඩක්ම පහලට. ගහකුත් කඩම් වැටලා තියෙන ගඟට. ඇත්තටම මේවා ජාතික අපරාධ කරන්න දෙයක් නෑ යාළුවනේ. සබා ධර්මයේ හැටිවම තමයි. අපි මේ ගහින් එහා පැත්තට පැනලා ගිහිල්ලා බලමු කොහොමද මේ පැත්ත කියලා. යාළුවනේ මෙතනින් පාර ඉවරයි. අපි ආවා ගොඩක් දුර. මේ අතුවලක් වගේ තියෙන්නේ. මේකෙන් ගොඩ වෙලා තමයි කළුදිය වලට යන්න තියෙන්නේ. මෙතනින් එහාට ගඟ අයින දිගේ තමයි යන්න තියෙන්නේ. පාරක් නෑ. එහෙම තමයි කිව්වේ ගමේ අය. මෙතෙන්ට ඇවිල්ලා මම පොල්ලක් හදන් ආවා. එච්චර ජඹුරක් නෑ වගේ දැනෙනවා. මේකෙන් ගොඩ වෙන්න කොහොමත් අවුලක් වෙන්නේ නෑ. අපි ඒකට ගිහිල්ලම වීඩියෝ එකක් දාන්න. ඇලෙන්නයි ගොඩුනා යාළුවනේ. ඇත්තටම පාරක් නැහැ. පොඩි අඩි පාරක් තියෙනවා මේ උනාට. ඈතින් තව සද්දයක් ඇහෙනවා දියල්ලක වගේ. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. මොකක්ද ඒ තැන කියලා. අපි එතෙන්ට ගිහිල්ලා දාන්නම් යාළුවනේ වීඩියෝ එකක්. අපි ආව යාළුවනේ ඔය කියපු සද්ද ඇහෙන තැනට. ඒකත් ලොකු ගල් රෑනක් වගේ උඩහ තිබ්බ. මේක කුඹුක් ගහක් තියෙනවා යාළුවනේ. සෝචනීය තත්ත්වයක්. හොඳටම කාදනේ වෙලා. තව ටික දවසකින් ගලවන් වැටෙන්න ඉඩ තියෙනවා අර උඩහ ගඟ මැද තිබිච්ච කුඹුක් ගහ වගේ. කරන්න දෙයක් නැහැ වෙන මේක අපිට බේර ගන්න විදියක් නැහැ. ගල්වට කළා වගේ මේක නඩත්තු කරන්න පුළුවන්. ඒත් සාර්ථක නැහැ. ලොකු ගැල්මකදී ගල් ටික සේදිලා ගිහිල්ලා මේ ගහ අනිවාර්යෙන් තව අවුරුදු 7-8ක්වත් යන්න නැතුව ගලවන් වැටෙනවා. යන් යාළුවනේ අපි අතෙන්ට ගිහිල්ලා බලමු. ගැස්මක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද වැඩබහර කියලා. හරිම ලස්සනයි යාළුවනේ. අපි මේ අර පැත්තෙන් පැනලා මෙහාට ආවා මේ ගල් තලාවට. මේ පහළ තමයි තියෙන්නේ. කළුදිය වල මම පොඩ්ඩක් හයියෙන් කියනවා එහෙන්න තින්න. පහළ මේ
තමා කළු දියවල තියෙන්නේ. මෙතෙන් තමයි යාළුවනේ යන්නේ. වතුර පාර ටිකක් නෙවෙයි සෑහෙන සැරයි. මේ ග්‍රැනයිට් පාෂාණයේ ගොඩක් ජලය ගිහිල්ලා සාධනය වෙලා තියෙන්නේ. මේ වෙන්නේ මේ වගේ ටිකක් යනකොට මේ ගල් තලාවත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඝාතනය වෙලාම පල්ලෙහාට වතුර වැටලා යාළුවනේ අංශක 90 කෝණයට හැරිලා තමයි යන්නේ එහා පැත්තට. දැන් මෙතනින් වතුර ගියාට ඒ කෙලින්ම වතුර පාරේ යන්නේ නැහැ. අර මං කිව්ව නිදානයක් තියෙන ගලක් තියෙනවා කියලා ඒ ගල් තලාව තමයි අතර තියෙන්නේ. ඒක යාළුවනේ ඒ ගල් තලාවේ වැදිලා තමයි අංශක 90 කෝණයට වතුර හැරිලා මුර්ධවැල ජලාශයට යන්නේ. ජලාශය වහපු කාලේ යාළුවනේ මේ සේරම වැහෙනවා කියලා කියනවා ගමේ අය. ගොඩක් ලස්සනයි. උඩහින් අපි ගඟේ මැද වගේ ඉන්නේ. සමහර විට ලොකු වතුර පාරක් එන්නත් ඉඩ තියෙනවා. උඩහට වහිනවත් දන්නෙත් නැහැ. ඒක හින්දා යාළුවනේ අපි මෙතන වීඩියෝ එක දාගෙන අපි යන්න හිතන් ඉන්නේ අර කළුදිය වලේ එහා පැත්තේ ගල්තලාවට. අපි ගිහිල්ලා බලමු පොඩි වීඩියෝ එකක් ගත්තම දාගමු මේ හරියේ. මේ යාළුවනේ ගොඩක්ම වතුර පාර සැරයි. මේ මං කිව්වේ අර ග්‍රැනයිට් පාෂාණය කාදනය වෙලා මේ ඉරි හැදෙන්නේ මේ වතුර වලට තමයි විවිධ කාලවලදී ගැස්මත් එක්ක ඉරි වර්ධනය වෙන්නේ. මේ වතුර පාට ගලුත් කාදනය වෙනවා අනිවාර්යෙන්ම. හරි යාළුවනේ. මේක තමයි යාළුවනේ කළුදිය වල කියන්නේ. ඕක ගොඩාක් ජඹුරයි කියලා කියනවා ගමේ අය. අරක තමයි මං කියපු ගල්තලාව. ඒ ගල්තලාව උඩට යන්න බෑ. ගොඩක් අවදානම් වැටුනොත් වලට තමයි වැටෙන්නේ. මං කිව්වා අංශක 90 කෝණයට හැරිලා යනවා. අර පැත්තෙන් තමයි වතුර එන්නේ. ඔය උරුබොක්කු ඔය ඉහළ පැත්ත. ඔතනින් මෙහෙම ඇවිල්ලා මේ කළුදිය වලට වැටිලා මුර්ධවැල ජලාශයට පහළට තමයි යන්නේ. ගොඩක් අය කියනවා යාළුවනේ ඔය එන වතුර සියලු දේ වැවට යන්නේ නැහැ කියලා. සියලු වතුර ජලය යන්නේ නැහැ මෙතන ගල්තලාවේ යටි වෙනත් ගඟකට බහිනවා කියලා ජනප්‍රවාදවල කියන්නේ. කට්ටිය නම් කියනවා සුළි ඇති වෙනවා මේ වතුර යටින් යද්දි කරකැවිල යටට යනවා කියලා. ගොඩක් අය විශ්වාස කරන්නේ මේ ගල්තලාවේ තමයි වලගම්බා රජුරුවන්ගේ රත්තරන් ඇඳක් සහ මුතු මැණික් තියෙනවා කියලා. ඉතින් යාළුවනේ මෙතන තමයි අර කියපු නිදන් ආන්ද ඉඳලා ගමක අය ඌ ආහාරයට අරන් තියෙන්නේ. මෙතන ගොඩක් භයානකයි. ගමේ අය කියන්නේ මේ හරිය ගොඩක් හොල්මන් වෙනවා රැයට කියලා. අපි නම් ආවේ උදේ වෙලාවේ. ඉතින් යාළුවනේ ගොඩක් ලොකු අත්දැකීමක් ගත්තා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.